අපිට සමහර විට සමහර බැරියර කඩන්න වෙනවා. බයිබලයේවත් මේකේවත් මොනවත් නැහැ. පොතේ ලියපේව නැහැ. ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් ඒ නීති මාර්ගයෙන් ගිහින්. නිකන් හිතන්න මේ ෆෝන් එක ඇතුලේ මොනවද නැත්තේ? ෆෝන් එක ඇතුලේ මොනවද නැත්තේ? කැල්කියුලේටරයක් තියෙනවා. ටීවී එක තියෙනවා. අපි හිතුවොත් ටීවී එකට පිටිපස්සේ ලොකු ගෙඩියක් තියෙනවා කියන සංකල්පය අපි හිටියොත් ටීවී එක මේක ඇතුලේ ඔබන්න බෑ. ඇප් ටික බලන් ගියොත් ඔක්කොම ටික තියෙනවා. නැති එකක් කියන්නේ වොෂින් මැෂින් එක නෑ නේ. හැබැයි අපි කල්පිතයක ඉන්නවා රෙදි හොදන්න වතුර ඕනේ කියලා. ටීවී බලන්න ලොකු ගෙඩියක් තියෙන්න ඕනේ කියන සංකල්පය අපි හැමදාම හිටියානම් මේක ඇතුළට ටීවී එක එන්නේ නැහැ. අපි රෙදි හොදන්න වතුර ඕනේ කියන සංකල්පය හැමදාම ඉන්න තාක්කල් මේක ඇතුළට වොෂින් මැෂින් එක එන්නේ නැහැ. එතකොට හැම දෙයක්ම අපිට වෙනස් කරන්න පුළුවන්. අපි වෙනස් කරා සමහර ඒවා. අපි කිව්වා මේක යවන්න ඕනේ NPD. මේක මේ මුදල් මාරු කරන්න බෑ කිව්වා. ඒ ක්‍රමවේදයෙන් මාරු කරා. මෙට්‍රෝ එක හදන්න ගියට පස්සේ කොච්චර අමාරුකම් ආවද? අරව බඳව ගන්න බෑ, මේ පඩි ගෙවන්න බෑ. හැබැයි අපි වෙනස් කරා. කරලා ඉදිරියටත් අපේ ටාගට් එක වෙනුවෙන් වෙනස් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒවා වෙනස් නොකර අපිට මේ බලාපොරොත්තු වෙන ටාගට් එකට යන්න. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඕගොල්ලන්ගෙමුත් අපිට වෙනස් කරන්න පුළුවන් ටික වෙනස් කරගෙන අරකටම ඇඩ්ඩිය වෙලා ඉන්නේ නැතුව තියෙන අපේ අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරන් ආපු එකටම ඇඩ්ඩිය වෙලා ඉන්නේ නැතුව අපි වෙනස් කරන්න පුළුවන් ටික වෙනස් කරගෙන වැඩේ කරගෙන යන කියන එක තමයි යෝජනා කරන්නේ. චීනේ බලයට අපේ විදියට නෙවෙයි. 1990 වගේ වෙනකොට චීනේ ජනගහනය මිලියන 850. ලෝක ජනගහනයෙන් පහෙන් එකක්. ලෝක ජනගහනයෙන් පහෙන් එකකට චීනේ මූල දීපු අභියෝගය තමයි ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ලෝක භූමියෙන් 10න් එකක වගා කරලා කණ්ඩ දෙන්නේ කොහොමද කියලා. ලෝක ජනගහනයෙන් පහෙන් එකට ලෝක භූමියෙන් 10න් එකක වගා කරලා කණ්ඩ දෙන්නේ කොහොමද කියලා. ඒ 10න් එකෙත් ලෝක භූමියෙන් 10න් එකෙත් වගා කරලා හැකිව තිබ්බේ තවත් 10යි. ලෝක භූමියෙන් 100න් එකකට වගා කරලා පහින් එකට කන්න දෙන්නේ කොහොමද කියලා. ප්ලෑන් එකක් හදලා 2022 වගේ වෙනකොට මම මතක විදියට ආන්තික දිලිඳු බව සම්පූර්ණයෙන් තුරන් කරනවා. 1990 98ක් ආන්තික දිලිඳු සම්පූර්ණයෙන් තුරන් කරනවා. ආන්තික දිලිඳු. ඒගොල්ලොම සෙට් කරගන්නවා ටාගට්. UN එකෙන් දීපු ටාගට් වලට අමතරව ඒගොල්ලොම ටාගට් සෙට් කරගන්නවා. දවසක ආදායම මෙච්චරක්, පහසුකම් වතුර, රස්සාවක් හෝ ස්වයංරැකියාවක් සඳහා අවශ්‍ය පහසුකම් ඔය විදිහට ටාගට් ටික හදාගන්නවා. හැබැයි වෙන් කරගන්න. අන්ටෝනියෝ ගුඩරේට් තෑන්ක්ස් කරනවා චීනට ස්තුති කරනවා විශේෂයෙන් මේක කරපු මෙහෙයුම. මැසිව් වැඩ. හැබැයි අපිටත් ඉතර නැතත් මේක ගොඩ දාන්න පුළුවන්.